ආයුබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා සයිකි සමුනි YouTube channel එකට. අද ඔයා මගේ ප්‍රේක්ෂකයා විදියට hina වෙයිද අඬයිද කියලා පොඩි අඩමාණයක් තියෙනවා මට. මොකද මේ වීඩියෝ එක සුජාතභාවයේ සහ අවජාතකභාවයේ පිළිබඳව කතා කරන්නේ. තේරෙන වචනෙන් කිව්වොත් සුජාතයි කියලා කියන්නේ ළමයෙක් ඉපදෙනකොට හෝ ගැප් ගන්නකොට ඒ ළමයාගේ පියා පෙනී සිටින්න ඕන. පියා දුවලා ගිහිල්ලා පලාතවත් නැතුව හැංගිලා හෝ පැනලා ගියල්ලා නම් ඒක සුජාත භාවයක් නෙවෙයි. ඒක එතකොට වෙනවා අවජාතක භාවයක් කියලා. එතකොට ඔයාලා දන්නවා තරුණියක්, කාන්තාවක්, ස්ත්‍රියක් ගැබ්බර මොහොතේ පියා නැත්තම් තමන්ගේ ලිංගික සහකරු හෝ ආදරවන්තයා ළඟ නැත්තම් එයා පැනලා ගියා බව දන්නවනම් කොච්චර වේදනාවකින්ද හිටින්නේ. ඉතින් මේක බටහිර මනෝවිද්‍යාත්මකව සහ ශක්ති මනෝවිද්‍යාත්මකව සහ ජ්‍යොතිෂ විද්‍යාත්මකව මේ කතන්දරේ මේ ඛේදනීය தත්ත්වය ඔබට විස්තර කරන්නයි යන්නේ. හැබැයි පළවෙනිම කාරණේ තමයි මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මට මේ දැන්ම මේ මොහොතේම subscribe සට ගාලා subscribe ටිකක් දාගෙන යන්න ඕන. ඒ මොකද subscribe ඉල්ලන්න අමතකුණා මට පහුගිය වීඩියෝ 3කම. ඒ නිසා මට ඔයාලා දෙන්න තෑග්ග මට නැති වුණා. මේ තෑග්ග ඉල්ලලා ගන්න ඕන. right. අපි මාතෘකාවට වයිමු. ප්‍රියංගා සහ නිරංජන් කියලා අපි චෝඩුවක් නම් කරමු. ප්‍රියංගට වයස අවුරුදු 26යි. එයා උපාධිධාරිණියක්, ඉන්ටර්නැෂනල් ස්කූල් ටීචර් කෙනෙක්. එතකොට සාරංග කියලා දාමුකෝ. මොකද මට නම් දෙකක් ආවා. එකක් මගේ යාළුවෙක් කෙනෙක් උතරාවේ. එතකොට සාරංග ඒත් උපාධිධාරියෙක්, සමාජ ක්‍රියාකාරීත්වයේ ඉන්න කෙනෙක්, මාධ්‍ය තුල ලේඛන කලාව තුල ප්‍රසිද්ධ කෙනෙක්. මේ දෙන්න ඉතාම ආදරයෙන් සතුටින් ජීවත් වුණා අවුරුද්දක් විතර. ළමයෙක් පටන් ගන්න අවුරුද්දයි සතුටින් හිටියා. සතුටින් හිට වඩා හේතුව තමයි මේ දෙන්නම ගෙවල් දෙකෙන් පැනලා ඇවිල්ලා ප්‍රියංගාගේ ඉස්කෝලේ කිට්ටුව කාමරයක් අරන් ඒකේ ජීවත් වුණා. ෆුල් ජොලි නිවාඩු දවස් වලට ගමන් බිම යනවා. ඇවිදිනවා, ඕන තැනක නිදා ගන්නවා. ඕක කරනවා. ඒ කියන්නේ සෙක්ස්, ලව් ඇන්ඩ් රියලි ෆැමිලි ලයිෆ් එකකුත් එතන තිබුණාම අවුරුද්දයි මාස ගාණක් යනකොට එක දවසක් කිව්වා, ප්‍රියංගා කිව්වා මේ වෙනසක් තියෙනවා. බඩට වෙනසක් තියෙනවා. මෙහෙම තිබ්බාම ඇත්තටම සාරංග එකපාරටම බදලා තද කරගෙන ෂා මරුනේ මම තාත්තා කෙනෙක් එන්න යනවා කියලා හරි සන්තෝෂයි. නමුත් ප්‍රියංගාගේ මූණ හරින්නේ නැහැ. ප්‍රියංගා එහෙම නෙවෙයි. දැන් මම හිතුවා අවුරුදු 30න් පස්සේ දරුවෙක් හදන්න. ඉතින් තව මට අවුරුදු 4ක් තියෙනවා. අපි දෙන්න හිටියා වගේ ඇවිදලා වැකේෂන් එකට පිටරටක රවුමක් ගහලා ඇවිල්ලා අවුරුදු 30 දී විතර හදමු. එහෙම කියන්නේ ඒකේ තේරුණාම ඊට පස්සේ වාදාස් කරන්නේ මොකද්ද කියන්නේ? දැන් මේ බඩට ඇවිල්ලානේ. ඔව් මෙහෙමයි වතන කොහෙලා බලන්න අපි මේක අයින් කරලා ඊට පස්සේ අපි මේ හොඳට ඉඳලා අපි පිළිවෙලට වැඩේ කරමු. නමුත් ප්‍රියංගට මේ ඉල්ලීමට එකඟ වෙන්න බෑ. මොකද එයා හියුමැනිටේරියන් කෙනෙක්. එයාගේ ෆිලොසොෆි එක, එයාගේ දර්ශනය මානව හිතවාදී. මානව හිතවාදියෙකුට බෑ. දැන් මේ කලලයක් විදියට තිබුණත් බඩේ එයා දැන් වැඩිලා මිනිස්සෙක් වෙනවා. මිනිස්සෙක් කියලා එළියට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. එයාගේ තියරි එක අනුව. එයා කොයි බෑ ඒ වැඩි මට කරන්න බෑ කියලා. ඊට පස්සේ බෑ ඉතින් හැමදාම උදේ කියනකොට කියන මේ හදවත් තැනක ගිහිල්ලා ඔය මෙඩිකල් සෙන්ටර් එකකින් අහලා බලලා හොයාගෙන එන්න කියලා මේ කෑණයක් වුණා. කොහොම හරි ප්‍රියංග කරපු දේ හැමදාම මෙයාට බල කරා. මාස 3ක් විතර එක දිගටම බල කරා. නමුත් සාරංග මේකට ඉඩ දුන්නේ නැහැ. එයාට එකක් යා මානව හිතවාදී කරිත එයා දරුවෙකුට ආසයි. එයා විස්තර කරා. මේක මේ අපි දෙන්නගේනේ. අපි දෙන්න මේක අපිට හිතුනට අපි හදාගමු. ඊට පස්සේ තියෙන ප්‍රශ්න විසඳ ගමු කියලා. නමුත් කොහොම හරි මාස 3 පැන්නට පස්සේ ප්‍රියංගාගේ
අයිඩියා එක පොඩ්ඩක් වෙනස් වුණා. එයා හිටපු තද තීරණේ වෙනස් කරාට නමුත් මොකද වුනේ? එයාගේ මව දකින්න ලොකු ආසාවක් ඇති වුණා. මව හදන පොල් සම්බොලේ කරවල බැදුමයි සුදුවල් වතුයි කන්න ලොකු ආසාවක් ඇති. හැබැයි මේ දෙන්නම මේ පැනලා ඇවිල්ලානේ මේ හැංගිලා වගේ ජීවත් වෙන්නේ. ගෙදරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ගෙදරින් ටිකට් කපලා මේ එහෙම ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ කොහමරි මේ අම්මත් එක්ක සම්බන්ධතාවයක් හදාගෙන ගියා. මම තාත්තයි ඇවිල්ලා බැලුවා කියලා. ඉන්න පොඩි ගේක පොඩි කාමරයක ඉන්නේ දෙන්නට ගහගෙන ගියාත් සාරංගයි ඔක්කොම ගිහිල්ලා පදිංචි වෙලා හිටියා. බබත් ලැබුණා. තුවක් ලැබුණේ. ඉතින් සාරංගත් හොඳයි ආච්චි සීයත් හරි සන්තෝෂෙන් ඉන්නවා. මොකද ඒ දෙන්නගේ එකම දරුවාගේ දරුවනේ. නමුත් ප්‍රශ්නේ උනේ මෙයාගේ හිත වෙනස් වුණා. වෙනස් වෙනවා දැන් ටික වෙනස් වෙලා සාරංගත් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා. මොකද එයාගේ තිබුණ අර ෆැන්ටසි වර්ල්ඩ් එක ඔක්කොම සුම්බුම් වෙලා ගියා. කොහොම හරි මේවට ඔක්කොම මුහුණ දීගෙන එයාගේ කුරුලිකම්ද අනවශ්‍ය ජීවිතයට එපා කරපු જાති කරන්න පටන් ගත්තා. ඒ ඔක්කොම ඉඳගෙන ළමයා වෙනුවෙන් හිටියාම දෙවෙනි උපන්දිනේ ආව ළමයා. ඉතින් ඒ වෙනකොට දැන් සාරංග තීරණයක් අරගෙන තිබුණේ මම මොනවා හරි කරනවා. මොකද මගේ ජීවිතේ මේ විදිහට රණ්ඩු වෙවි ඉන්න බෑ කියන දේ. දෙවෙනි උපන්දිනේ ඉතින් හොඳට ගත්තා බයද ආච්චි සීයයි ආච්චිලාගේ සීයලාගේ නෑදෑයෝ යාළුවෝ ඔක්කොම ඉල්ල බර්ත්ඩේ එක වෙලාවේ ආච්චි මාර ටෝක් එකක් දුන්නා. එයා කිව්වා ඇත්තටම මේ හදාහකාරයෝ වචනේ කියන්නේ බොරුනේ කියන්නේ මෙයාගේ හදාන බලනකොට ප්‍රියංගා ඉපදිලා මාසිකෙ විතර හදාන බලනකොට ඒකේ හදාහකාරය කිව්වා පෞල් ජීවිතය දරුවෝපත් විවාහය පිළිබඳ විශාල ප්‍රශ්නයක් වුණා. නෑ ඔක්කොම දැන් හොඳට ඉඳලා මේ දරුවත් ඉන්නවා හොඳ මහත්තයෙක් ඉන්නවා කියලා යගේ නෑ දයුන්න යාළුවන්ට කිව්වට ඇත්තටම ප්‍රියංගා සහ සාරංග දෙන්නම ඒ වෙලාවේ හිත යටින් බැලුවා එහෙනම් ශාස්ත්‍රකාරයා හරියන්න ඕන කියලා. රයිට්. දැන් මම පොඩ්ඩක් කතාව මෙහෙම නතර කරලා වෙන පැත්තකට ඔයාලා අරන් යනවා. මොකද ජ්‍යොතිෂය ශාස්ත්‍රය හෝ විද්‍යාවෙන් එහෙම නැත්නම් කේන්දරෙන් කෙනෙක්ගේ අනාගතය හරියටම කියන්න පුළුවන්ද බැරිද කියලා. රයිට්. ඒ කියන්නේ මතවාදයට තුඩු දුන්නු කාරණයක්. නමුත් මම ඔයාලට දැන් කියන්න යන්නේ මට ජීවිතේට අපේ පවුල් වල කාටවත් කේන්දර තිබිලත් නෑ. මම අවුරුදු 35 දී විතර අහම්බෙන් තමයි නිකම් මේක මම මනෝවිද්‍යායතනයේ ප්‍රධානාචාර්යවරු මගේ බටහිර මනෝවිද්‍යාව මම උගන්වන්නේ. ඊළඟට ශක්ති මනෝවිද්‍යාව කියන එක ලංකාවට මම ගෙනත් තියෙනවා. මේ අතරතුර මට හිතුණා මේ මෙච්චර ප්‍රචලිත ලංකාවේ ජ්‍යොතිෂ ලෝකෙත් එහෙම ලෝකේ පුරාම යුරෝපේ ගත්තත් ඇමරිකාවේ ගත්තත් හරි ප්‍රසිද්ධයි. ග්‍රීක ජ්‍යොතිෂය තමයි ප්‍රසිද්ධ හරියට. මට වැදුනා මේක ගැන හොයන්න ඕන හරිද වැරදිද ඇත්තද කියලා කාරණේ. අන්තිමේදී ඒ ගියාම මම ජ්‍යොතිෂයට වශී වුණා මනෝවිද්‍යාවට වැඩිය. මොකද ඒක හරියට වැඩ කරන ප්‍රබලයි. රයිට්. එතකොට මගේ අධ්‍යයනය තුලදී තේරුණා ගෑනු ළමෙක් ඉපදුනහම දෙමව්පියෝ කලින්ම මෙයාගේ හදාහන පරීක්ෂා කරවන්න ඕන මේ සබ්ජෙක්ට් එක දන්න අරගෙන. එතකොට සුජාතභාවයේ දරුව පිළිසඳ ගන්න අරගෙන පෞල් ජීවිතය සාර්ථක වෙනවද? එහෙම නැත්නම් අවජාතක භාවයේ ලබාවේ එක්ක විශාල කාලකන්නිකමකට වැටෙනවද කියලා කලින්ම දැනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න පුළුවන් කල යුතුයි කියලා මම දැන් තහවුරු කරගෙන ඉන්න හින්දා තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඇත්තටම මම දැන් පොයින්ට් දෙන්නම් ඔයාගේ හදාහන බලන්න. දැන් ඔයාගේ හදාහන දැන් ගත්තේ නැහැනේ. පස්සේ ඊළඟ වීඩියෝ එක අරගෙන මම කියන ටික බලන්න. පස්වෙනි කොටුව බලන්න. කොටුව කියන්නේ අර භාවන 1 2 3 කියලා ඉලක්කම් තියෙනවා. පස්වෙනි කොටුව බලන්න. ඒකේ තියෙන love affairs and sex pleasure කියන එකට තමයි පළවෙනි පස්වෙනි කොටුව කැප වෙලා තියෙන්නේ. කියන්නේ love affairs කියන්නේ ආදර බර සම්බන්ධතාව වලට. sex pleasure කියලා කියන්නේ ලිංගික තෘප්තිය. එතකොට මේ දෙකම ආදර සම්බන්ධතාවකින් සහ ලිංගික තෘප්තිය කියන දෙකෙන්ම
දෙකෙන්ම මාර දෙයක් තියෙනවා. ඒ දේ තියෙනවා. ඒ දේ තියෙන නිසා තමයි ඔය කොල්ලෝ කෙල්ලෝ මුලදීම පොඩ අවුරුදු 13 14 ගාලා ඉඳලා සෙට් වෙන්නේ. ඒක ප්‍රයෝජනවත්. එතකොට ඒක කොයි අතට හැරෙනවද කියලා දක්ෂ ජ්‍යොතිර්වේදියාට මනෝවිද්‍යාවක් දන්න කෙනෙකුට හරියටම කියන්න පුළුවන්. ඊට පස්සේ 7 වෙනි කොටුව කවුරුද දන්න 7 වෙනි කොටුව විවාහයට හවුල් වැඩවලට ඕන කොටුව කියලා දන්න 7 වෙනි කරපල්ලෙයින්ම තියෙන යට. එතකොට ඒකෙන් කියන්නේ පාර්ට්නර්ෂිප් ඉන් මැරේජ් or බිස්නස්. ඒ කියන්නේ අපිට හවුල් ව්‍යාපාරයක් කරන්නත් පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් තමයි විවාහය කියන්නේ. එක්කෙනෙක් වංචා කරලා එක්කෙනෙක් හොඳට ඉන්නවනම් එක්කෙනෙක් කම්බෙලෙන් ඉන්නවනම් මේ දෙක සෙට් වෙන්නේ නැහැ. ඒ වගේ හරිම රියල් පාර්ට්නර් හොයාගන්න නම් අපි 7 වෙනි කොටුව හොඳට බලන්න ඕනේ. ඒකෙන් සාම ප්‍රයෝජනවත් දෙන්නගෙන් දෙන්න මැච් වෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට තමයි තියෙන්නේ 8 වෙනි කොටුව. 8 වෙනි භාවයේ නැත්නම් 8 වෙනි ස්ථානය. ඒකෙන් කරන්නේ transformation of the sexuality කියන කාරණය හොයනවා. transformation of the sexuality කියලා කියන්නේ sexuality කියලා සිංහල වචනින් කියුත් කාම ශක්ත බව. කාමය කියන්නේ ශක්තියන්නේ. ඒක මාර ශක්තිය. ඒ කාම ශක්ත බව මිනිස්යාගේ පිරිමියාගේ හෝ ගෑණියගේ අවුරුදු 13 14 ඉඳලා ඒ ස්වරූප ගන්නවා. එක හැඩ ගන්නවා. රූපාන්තරය වෙනවා කියලා සිංහලෙන් ඔය ට්‍රාන්ස්ෆෝමේෂන් එකට කියන්නේ වෙනවා. උදාහරණයක් මම පොඩි එකක් කිව්වොත් දැන් මගුල් දවසේ ෆුල් කෝට් බෝඩ් අපි කියමු හෝම් කමින් පාර්ටියේදී හොකින් පිට් ගාලා ඩාන්ස් කරලා අනම් මනම් දාලා ඔක්කොම කරලා යනවා. නමුත් හොටෙල් එකට ගියාම ඇඳට ගියාම අර තියෙන ඇඳුම් ඔක්කොම ඇඟේ නූල් පොටක් අත් නැහැ නේද? ඒකට රූපාන්තරය එහෙම වෙනස් වෙනවා. ඒ වගේ තමයි සෙක්ස් කරන වෙලාවේ කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. අනිත් එක බඩ ඉස්සරහට එනවා ටික කාලෙක යන ඒ අම්මගේ වෙනස් වෙනවා. දරුවෝ හම්බුනම වෙනස් වෙනවා. බාහිර රූපාන්තරණය වගේම අභ්‍යන්තර එනර්ජිටික් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් වෙනස් වෙනවා. මේවා ඔක්කොම හරියට කියන්න පුළුවන් 8 වෙනි කොටුවේ. ඒතකොට 9 වෙනි පිටුවෙන් මේ 9 වෙනි කොටුවෙන් කියන්නේ නැත්නම් භාවයෙන් කියන්නේ relatives of the marriage partner. ඒ කියන්නේ කලත්‍රය කියලා නැපි marriage party කියන්නේ ස්ත්‍රිය හෝ පුරුෂයෙක් අසාදේ ඉන්නවනම් ඒ දෙන්නටම අපි කලත්‍රය කියනවා. එතකොට අපි කියමු සාරංගගේ කොටුවෙන් බලන්න පුළුවන් ප්‍රියංගගේ කොටුව. අන්න ඒකයි. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන එක්කෙනාගේ ස්වභාවය මෙයාගේ කොටුවෙනුත් බලන්න පුළුවන්. මෙයාගේ කොටුවත් බලන්න පුළුවන්. එතකොට මේ දෙන්න අතර හොඳ සම්බන්ධයක්ද තියෙන්නේ නරක සම්බන්ධයක්ද කියන්නේ කියලා හොයාගෙන විවාහයට එන්න පුළුවන්. එතකොට පරපතලම කොටුව තමයි මම ගිය සැරේ ජනවාරි 1 වෙනිදා දාපු වීඩියෝ එකක් කිව්වා. රාශි චක්‍රයේ කුණුබක්කේ තමයි 12 වෙනි කොටුව නැත් කියලා මම විස්තර කරා. එතකොට 12 වෙනි එකේ තමයි ඇත්තටම අපි කියන්නේ කර්මය කියලා කර්මික් ඉෆෙක්ට් එක කර්මීය ප්‍රතිවිපාක ඔක්කොම එකතු වෙලා තියෙන තැන තමයි 12 වෙනි කොටුව කියන එක. ඒතකොට 12 වෙනි කොටුව අවුල් නම් වැඩේ ඔක්කොම අවුල්. මෙන්න මේකයි කියන්නේ කර්මික. ඒ කියන්නේ ආදරය, විවාහය, ලිංගිකව එක්වීම, දැක් ගැනීම, තව මොනවද අපිට කියන්න පුළුවන් දෙන්න එකට ජීවත් වෙනවද, වෙන් වෙනවද, නැත්තම් දික්කසාද වෙනවද, තනියම ඉන්නවද, සියදිවි අසා ගන්නවද, මහාන වෙනවද, ජීවිතේ කලකිරනවද, ඔය වගේ ಜಾති ගොඩාක් පිරලා තියෙනවා විවාහ සම්බන්ධයෙන් 12 වෙනි කොටුවේ. එතකොට මේවා හරියට බැලන්ස් කරලා ගත්තොත් අපිට පුළුවන් මේ දෙන්නගේ කේන්දරය බලලා මේ දෙක හරියනවද නැද්ද, නැත්නම් මේක පොඩි අවුල් තියෙනවා කවර් කරගන්න පුළුවන්. මොකද කර්මික කියන හින්දා මට දැන් මතක් වුණ නිසා කියන කර්මය කියන්නේ අපි බොහෝ දෙනෙක් වැරදි විදිහට ආගමික ස්වරූපෙම අපේ රටේ බලන්නේ. ගොඩාක් බෞද්ධ සහ හින්දු ලෝකම ජනතාව වැරදි විදිහට ආගමික ස්වරූපෙම තමයි කර්මය දිහා බලන්නේ. නමුත් මම කියන්නේ ජ්‍යොතිෂයේදී සහ ප්‍රායෝගික කටයුතු වලදී කර්මික
කියන දේ ඒක ඇත්තටම විශිෂ්ට දහමක්. ඒක දිහා අපි බලන්නත් පාවිච්චියට ගන්න ඕන ආගමික කෝණයෙන් නෙමෙයි ප්‍රායෝගිකව අපි මේ වැඩක් ගන්නවා. අපි ෆෝන් එක වැඩට ගන්නවා, හිරමණයක් වැඩට ගන්නවා. වගේ තමයි කර්මය අපි ගන්න ඕනේ. කියන්නේ කර්මය විදියටම සියල්ලම වෙනවා කියන මෝඩ අදහස වෙන්නේ මොකද අපිටත් විල් පවර් එකක් තියෙනවා. හැම මිනිසෙකුටම කර්මික් ඉෆෙක්ට් එක වගේම විල් පවර් එකක් තියෙනවා. කියන්නේ කර්මය ක්‍රියාත්මක වෙනවා වගේම නිශ්චිතව විල් පවර් එක කියන්නේ අපිටම කියලා එකක් තියෙනවා. ඒකට කියනවා අපි කියමු ආත්ම ශක්තිය කියලා අන්න. ආත්ම ශක්තිය තියෙන. ඒතකොට අපිට පුළුවන් ආත්ම ශක්තියෙන් සහ ඔළුව අවුල් නොකර ගැනීමෙන් කර්මය වෙනස් කරගන්න. ඇත්තටම මගේ මනෝවිද්‍යාවේ උපදේශනයේත් මගේ සජීවාත්මික ශක්ති විද්‍යාවේ ඉගැන්වීම් තුලත් මම මේ දැන් තාම මේ බහැලා ප්‍රැක්ටිස් කරන්නේ මම ජ්‍යොතිෂය. ඒ වුණාට ඔයාලට හිතෙනවා නම් මගේ විවර්ස්ලා ඉන්නේ ඔයාලා මගේ නරඹන්න නිසා ඔයා මගේ නම්බර් එක එහෙම යනවා ඔයාලට ඕන නම් මේ ඔක්කොම විසඳ ගන්න පුළුවන්. මම ඔයාලා වෙනුවෙන් ඔයාලගේ කේන්දරේ විශේෂයෙන්ම මම බලනවා මේ 5 7 8 9 12 කියන ඒවා බලලා ඔයාලට සුදුසු කෙනා තෝරලා දෙනවා. ඇඩප්ට් කරන්න පුළුවන් පොඩ්ඩක් එහෙම හදා ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් ඒ විදිහට කරනවා. රයිට්. දැන් අපි යමු ඊළඟ කොටසට. ප්‍රියංගා හා සාරංගගේ කතාවේ ඊළඟ කොටසට යමු. ඇත්තටම දෙවෙනි බබාගේ දෙවෙනි උපන්දිනේ පස්සේ දෙන්න කැඩුන බිඳුණා. එකට ඉන්නම බැරි තත්ත්වයක් වුණා. සාරංග විදේශගත වුණා. දැන් අන්න දැන් ආච්චිට දැන් තේරෙන්නේ නැති කේන්දරකාරයෙක් ගණන් ටිකක් හරි වගේ කියලා පස්සේ කාලේ කොහොම හරි මෙයා ඇත්තටම මේ පස්සේ කාලෙක මට ඇත්තටම ඔය කේන්දර දෙකම අධ්‍යයන තුලදී මට හම්බුනේ ඔය පස්සේ කාලෙක. ඒ ආච්චිගෙන් සීයාගෙන් තමයි ලැබුණේ. අධ්‍යයන කරනකොට වෙනවා මෙයා මුල ඉඳලම කියන්නේ ප්‍රියංගා උපතින්ම සෙක්ස් වේරියේෂන්ස් හොයන කෙනෙක්. ලිංගික හා ලව් කියන දෙකම විවිධ විදිහට හොයන කෙනෙක්. එයාගේ කර්මය. නමුත් එයාට කර්මය වෙනස් කරගන්න තිබුණා ඒ කාලෙම මම වගේ කෙනෙක් එයාලගේ දෙන්න කොලේ බැලුවනම් කො වෙනස් කරලා දෙන්නට තකට තක වගේ යන්න සෙට් කරන්න තිබුණා. එයා ඇත්තටම මේ සාරංගත් එක්ක සෙට් වෙලා ඉඳලා අවුරුදු 12 13 ඉඳලා වැඩිහිටි පවුලේ ඥාතියෝ වෙච්ච කිට්ටුමයත් එක්ක ඉඳලා ඒව කරලා ඔහොමම තියෙනවා. ඒකට එයාට දැන් මේ පළවෙනි අවුරුද්දේ ෆුල් ආකල් එකේ හිටියා සාරංගත් එක්ක. අර එයාට ඕන තව අවුරුදු ගානක් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි තරම් දුරට ඉඳීද කියලා. නමුත් එයාට ඊට පස්සේ අලුත් එකක් ඕන. එයාගේ ස්වභාවය සාරංගෙම නේ. සාරංගට ෆික්ස් එයා ගානට ඉන්න සදාටම ඉන්නවා. නමුත් අර ගෙදරින් එළුව පොලිසියෙන් ගෙන්නලා විශාල ප්‍රශ්න කරලා තමයි සාරංග ගෙදරින් එළියට දැම්මේ. එයා අතුරුදහන් වුණා. කෙලින් විදේශේ වුණා. අද වුණා එයා විදේශයක ඉන්නේ. පස්සේ මෙයා දැන් ලයිසන් ගත්තා වගේ ඉන්නවා. ළමයිකුත් ඉන්නවා. මාව දාලා ගියා. ඒ උසාවියේ නඩු හිමත් ගියා. ඉන්ද ඒ වගේ කොහොම හරි සෙට් වෙනවා. දැන් කට්ටිය සෙට් කරගන්න ලේසියි මෙයාට. මෙයා ආතල් එක ගන්නවා, සල්ලි ගන්නවා, පුළුවන් ඒවා ගන්නවා. ඊට පස්සේ එයාගේ ඉන්ට්‍රස්ට් එක ඉවර වුණ නැටිව කපලා දානවා. ඔය විදිහේ යනකොට ඇත්තරම මේ වාහන සේල්කාරයෙක් මෙයාට සෙට් වුණා. සෙට් වෙලා පුදුර සල්ලි වියදම් කරනවා. එයාට එතකොට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ඉස්කෝලේට යන්න ඕනේ නැහැ. සෑහෙන දුරක් තියෙනවා කිලෝමීටර් 20ක් විතර යන්න. එයා කාර් ගණන් එනවා. ඔමොම ගිහලා මෙහෙම වෙනකොට ටික කාලෙදී ආයෙත් දෙවෙනි ගැප් ගැනීම වුණා. පළවෙනි මේක සුජාතද අවජාතකද? හරි. ඉතින් කොහොම හරි ගැප් ගැනීම වුණා. මෙයා කරපුති කිව්වේ නෑ. සාරංගට වගේ කලින්ම කිව්වේ නෑ. පොඩ්ඩක් ඇදලා එහෙම ඉඳලා කොම් වටින් ගොඩින් සෙට් කළා යාගේ මයින්ඩ් සෙට් එක. ඒ ව්‍යාපාරිකයාගේ ඔක්කොම සෙට් කළා හිමිතරේ. එදෙන්න කඩුවෙල ගගයිනේ තියෙන ඔය නිකේතන හොටෙල්ස් තියෙනවා රූම් තියෙන. ඒක ඉන්න ගම මේ අතක ගයින්නකොට බඩ අතින් ගෙන්නලා අතක ගයින්න ගමම කිව්වා මේ සුභාරංචියක් තියෙනවා වගේ මට බබෙක් හම්බෙන්නේ නැහැ. ඉතින් කලබල වුණේ නැහැ මොනවා වුණේ නැහැ සන්තෝෂ වුණා. එහෙමද කියලා ඒක තමයි. කමන්නේ අපිට මේ ඉන්න පුළුවන්ද කිව්වා.
ඌ තව මාස දෙක තුනක් මේ විදියට එකට ඉන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් කරන්න පුළුවන් කියලා. මිනිහ මාසයක් දෙකක් මාසෙකුත් ගියා. එහෙම ටිකක් කිසිම නෑ. ඊට පස්සේ යා පැන්නා. අපේ අද මාතෘකාවෙත් දාලා තියෙනවනේ ඇන්නා පැන්නා බබක් ලැබුණා කියලා ඒකයි ඒ දාලා තියෙන්නේ. ඇන්නා පැන්නා හොයාගන්න නැති වුණා කවදාකවත්. ඒ කියන්නේ මානව හිතවාදියෙක් නිසා සාරංග මේක බාරගෙන දුක්ඛන්දර ඔක්කොම ගත්තා. බිස්නස් කාර්යෝ ගොඩාක් අය ඉන්නවා. අනිත් එක නෝගත් බිස්නස් කාර්යෝ ඇන්නා පැන්නා. මෙහෙම ගියා. ඊට පස්සේ ආච්චිට තේරෙන්නේ නැති යකෝවර මේ ප්‍රියංගා ඉපදුනාට පස්සේ බලපු ශාස්ත්‍රකාරයා හරිනේ කියලා එයා ටික ඔප්පු වුණා. හරි. බොහොම ස්තුතියි. අද මගේ මේ 30 වෙනි වීඩියෝ එක අද මේකේ ඉඳලා යටට අගට බලාගෙන ඉන්න අදට හරියටම මාස 6ක් වෙනවා. මම YouTube එකට ඇවිල්ලා මාස 6ක් ඇතුළත මම ඔයාලට රසබර, ගුණබර, අරුත්බර වීඩියෝ හැමදාම දෙනවා. හැම සතියෙම අඩුම තරමින් එකක් අදනවා. ඔයාලා බලන්න, ඔයාලා ෂෙයා කරන්න මේක. පට ගාලා subscribe දීලා මම ලංකාවේ පොරක් කරන්නේ YouTube එක ඇතුලේ. Thank you very much.